අද අපි කතා කරන්නේ Samsungගේ අලුතෙන්ම රිලීස් වුණ Samsung Galaxy A37 5G ස්මාර්ට්ෆෝන් එක ගැන. ඉතින් ඔයා තාමත් මගේ channel එක subscribe නොකරපු කෙනෙක් නම් දැන්ම Shanyu Tech YouTube channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම notification all දාගන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව දැන් අපි බලමු මේ ෆෝන් එක මොන වගේද කියලා. මුලින්ම අපි මේ ෆෝන් එකේ box එකේ තියෙන මොනවද කියලා බලමු. ඉතින් මේ ෆෝන් එකේ box එකේ අපිට Samsung Galaxy A37 5G ස්මාර්ට්ෆෝන් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම SIM remote tool එකක්, Type C to Type C charging cable එකක් සහ paperworks වගේක් බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් Samsung phones වල වගේම මේ ෆෝන් එකෙත් box එකේ අපිට charge එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. මේ ෆෝන් එකේ අපිට colors හතරක් බලා ගන්න පුළුවන්. ඒ තමයි grey green, charcoal, white සහ light violet කියන colors හතර. දැන් අපි මේ ෆෝන් එකේ build and design එක ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ අපිට glass front එකක්, plastic frame එකක් සහ glass back එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එකේ front එකට සහ back එකට Gorilla Victus Plus protection එකක් තියෙනවා. ඒ වගේම මේ ෆෝන් එකේ බර වෙන්නේ gram 196ක්. ඒ වගේම IP68 dust tight and water resistance පහසුකමත් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. දැන් අපි මේ ෆෝන් එකේ buttons and ports ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ දකුණු පැත්තේ අපිට volume rocker සහ power button එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ යට SIM tray එක, microphone දෙකක්, Type C charging port එක සහ main speaker එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ උඩ තවත් microphone දෙකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆෝන් එකේ වම් පැත්තේ අපිට කිසිම දෙයක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. දැන් අපි මේ ෆෝන් එකේ display එක ගැන කතා කරමු. ඉතින් මේ ෆෝන් එකේ අපිට ගොඩක් හොඳ display එකක් බලා ගන්න පුළුවන්. මොකද මේ ෆෝන් එකේ තියෙන්නේ අඟල් 6.7ක Full HD Plus Super AMOLED display එකක්. ඒ වගේම මේ display එකේ 120Hz refresh rate එකක් තියෙනවා. ඉතින් මේ display එකෙන් අපිට ගොඩක් හොඳ colors බලා ගන්න පුළුවන් වගේම smooth experience එකක් ගන්න පුළුවන්. ඒ වගේම 385ක PPI density එකක් සහ nits 1900ක peak brightness එකකුත් මේ display එකේ තියෙනවා. ඉතින් nits 1900ක peak brightness එකක් තියෙන නිසා අපිට එළියේදී හොඳට අවුව තියෙන තැනකදී වුණත් මේ display එක කිසිම ප්‍රශ්නයක් නැතුව බලා ගන්න පුළුවන්. මේ ෆෝන් එකේ OS එක පැත්තට આવම මේ ෆෝන් එකේ තියෙන්නේ Android 16 OS එක. ඒ වගේම One UI 8.5 එකත් මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ ෆෝන් එකේ අපිට major updates 6ක් බලා ගන්න පුළුවන් වෙනවා.